බුද්ධ සම්පන්න පින්වත්නි, අද දේශිත මෛත්‍රී භාවනාවේ නිරත වෙලා මේ පින්වත් අයගේ සිත දැන් මුරුදු භාවයට පත් වෙලා ඇති කියලා මම අදහස් කරනවා. ඒ වගේම තාවකාලික වශයෙන් හෝ කෙලෙස් ධර්ම සිතින් ඈත් වෙලා පිරිසුදු භාවයට පත් වියතයි මම විශ්වාස කරනවා. මෙතන මේ කොළයක් කියලා කියනවාද දාන දීපය ගැනයි ආලෝක පූජාවක් ප්‍රතිචාරණය ගැනයි කියන්නේ කියලා. අද දන් දුන්නේ කොට්ටාවේ සීමන් පෙරේරා මහතාට පින් අනුමෝදන් කරවීම සඳහා දැන් අවුරුදු 19ක් තිස්සේ 13ක් තිස්සේ දිනෙන් දානයක් රුපියල් 2000ක මුදලක් පරිත්‍යාග කරලා තියෙනවා ඒ දානෙ වෙනුවෙන්. ඒ දන් දුන්නේ සීමන් පෙරේරා මහතා වෙනුවෙන් මේ දන් දුන්නේ සෑම දිනකටම නිවන් සුවපත් වේවා. සීමන් පෙරේරා මහතාට නිවන් සුව බලයෙන් ඒකින් බලෙන් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ පිළිබඳ කතා කරලා ඊළඟට අද අපි කතා කරන්න යන්නේ බුද්ධ ගුණ ගැන. බුද්ධෝ කියන වචනේ තේරුම ඇත්ත වශයෙන්ම පුද්ගලයෙකුට කරන ලබන පුද්ගල නාමයක් නෙවෙයි. බුද්ධ කියන වචනේ තේරුම අවබෝධය, ප්‍රඥාව, නුවණ වැනි තේරුම්. ඒ අර්ථගත වන්නේ. එවැනි අවබෝධයක් එවැනි ප්‍රඥාවක් ලැබීමට හේතු වන ප්‍රසගයක් තව කෙනෙක් කරලා තියෙනවා. ආලෝක පූජාවක් සඳහා රුපියල් 1000ක් පරිත්‍යාග කරලා තියෙන ඒ සබේශේකර හාමිනේ මහත් කියලා කෙනෙක් හෝමාගම. මෙහි විදුලි බලය සඳහා රුපියල් 2000කට අධික මුදලක් මාසෙකට වැය වෙනවා. ඒ මෑණියන් රුපියල් 1000ක් පරිත්‍යාග කරලා තියෙනවා. අපි ඒ මෑණියන්ට ඒ පුණ්‍ය ශක්තිය මහිමින් ඇත්ත වශයෙන්ම ආලෝක පූජාවක් වලින් ලැබෙන්නේ ප්‍රඥා ආලෝකය. අප මේ සිටින්නේ හිතහඳ පායන ලෝකයේ තුල වුණත් එක එකක් තබා ඊටවල් දෙක තුනක් තෑවුවත් මුළු විශ්වයම අවිද්‍යාවෙන් වැසිලා තියෙනවා. අවිද්‍යාන්දාකාර ආවරණ වූ ලෝක සංවාසෝ තස්ස නත්තඤ්ඤෝ කෝටි ආලෝකං දස්සේතා අඤ්ඤත්‍ර මයාති පස්සංකානම් බුද්ධානම් භගවන්තානම් සත්තේසු මහා කරුණා ඔක්කමති කියලා පටිසම්භිදා මග්ගපාළියේ පාඨයක් තියෙනවා. මේ මුළු ලෝකේම අවිද්‍යාන්දාකරණ අවිද්‍යන්දා ආකාර අවිද්‍යාව නැති අඳුරෙන් ආවරණය වෙලා වැහිලා තස්ස නත්තඤ්ඤෝ කෝටි ආලෝකං දස්සේතා මේ ලෝක සත්‍යයට ආලෝකයක් දැක්වීමට අනේ මාහර වෙන කිසි කෙනෙක් නැහැ නේද කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ තුළ සත්‍ය කෙරෙහි මහා කරුණාවක් ඇති වෙනයි කියලා ඒ සඳහන් වෙන්නේ. එතකොට මේ මුළු ලෝකයේම අවිද්‍යාවය නිතු ලෝකෝ මුළු විශ්වයේම අවිද්‍යාවෙන් වැහිලා අන්ධකාරයක අපි මේ ඉන්නේ. අඳුරකයි අපි මේ අතපත ගාන්නේ. ඒ අඳුරේ ගමන් කළ නිසායි අපි සංසාරයට නැති පරිභ්‍රමණය වෙමින් ආවේ. මේ දුක් අනුභව කළේ ඒ අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ ධර්මයේ වූ ප්‍රඥා ආලෝකයේ හදතුල දැල්ුනේ නැති නිසා. එතකොට මේ ප්‍රඥා ආලෝකයේ ලැබෙන පින්කමක් කළේ අබේසිංහ ගන්දේශබේ සේකරහාමිනේ මහත්මියට ඒ පුණ්‍ය ශක්තියේ මහිමයෙන් ඇයගේ සංතාන තුළ තියෙන අවිද්‍යාවනති අන්ධකාරයේ දුර වෙලා ප්‍රඥා ආලෝකයෙන් හදවත ආලෝකමත් වෙලා මේ දුකය, මේ දුක්ඛ සමුදය, මේ දුක්ඛ නිරෝධය, මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව යන චතුරාර්ය සත්‍ය අවබෝධය ඒ ප්‍රඥා ආලෝකයේ තුලින් දිස්සලා ඒ කාන්තයෙන්ම ඉක්මනින් නිවන් සැනසීමට ලැබේවා කියලා අපි සාදුකාර දීලා කරනවා. හොඳයි, දැන් මේ ගැන කතා කරලා අපි හොඳටම ප්‍රමාණවත්. ඊළඟට අද බුදුගුණ භාවනාව ගැන මේ පින්වත් අයට අප මේක ප්‍රථම ප්‍රකාශ කරලා තිබෙනවා බුදුගුණ භාවනා වර්ණාකාර රාශියක් ගැන. ඇත්ත වශයෙන්ම මෙහි අලුත් අය සිටින නිසා ඒ ගැන වචනයක් නැවත අප සිහිපත් කරනවා. කලින් ඇති අයට ඒ ධර්ම කරුණ ඇසීම තුළින් සමාගයේ දැනුම අලුත් වෙනවා ඇති. එතකොට බුදුගුණ භාවනාව කළ හැකි ආකාර ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන් 4ක් හෝ 5ක්. පළවෙනි එක තමයි බුද්ධ කියන වචනේ පමණක්
බුද්ධෝ බුද්ධෝ කියන වචනේ පමණක් නැවත නැවත සිහිපත් කිරීම. තායිලන්තයේ වැඩ සිටිනවා ආචාර්ය මහා බෝවා ඥාන සම්පන්න කියලා ස්වාමීන් වහන්සේ නමක්. අදත් වැඩ සිටිනවා රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් මුළු ලෝකයාම පිළිගත් ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ පොතක තිබුණා උන්වහන්සේගේ සිත වික්ෂිප්ත වෙලා අරමුණේ පවතින්නේ නැති අවස්ථාවකදී උන්වහන්සේ විසින් මේ බුද්ධෝ කියන වචනයම අරගෙන ඒකම සිහිපත් කරමින් සෑම කර්තව්‍යයක්ම සිදු කළා කියලා. අතපතු ගන්නකොට, වැසිකිලි කැසිකිලි යනකොට, නිදා ගන්න යනතෙක් සෑම තැන වැඩම කරනකොට කිසිම අවස්ථාවක බුද්ධෝ කියන වචනේ සිහිපත් කරන්නට සිහිපත් කරන්නේ නැතුව නොකර ඒ වචනේ සිහිපත් කරමින්ම මුළු දවසම කාලය ගෙවමින් උන්වහන්සේ වැඩ සිටි බව ඒ පොතේ දැක්වෙනවා. එසේ මාසයක් දෙකක් යනකොට උන්වහන්සේ එහි දක්වා තිබෙනවා උන්වහන්සේගේ සිත මහා ගලක් වගේ මහා පොළොව වගේ ඉක්ඛාරත්වයට පත් වෙලා අති ගැඹුරු සමාධියකට පත් වෙනවා කියලා. ඇත්ත වශයෙන්ම ඒ වචනේ නැවත නැවත ඒ ආකාරයෙන් සිහිපත් කිරීම තුළින් එවැනි ගැඹුරු සමාධියක් අප කාටත් උද්ගත කරගන්නට පුළුවන්. ඒ සමාධිය වශයෙන් ඒක විතරක් නෙවෙයි ඒ බුද්ධෝ කියන වචනේ නැවත නැවත විශ්ේ මෙනෙහි කිරීම තුළින් බුදුගුණ භාවනාවක් වශයෙන් ප්‍රඥාව අධික වූ කෙනෙක් නම් ඒ යෝගාවචරයේ ප්‍රඥා සම්පත්තිය හොඳ නම් පාරමී පිරි ඇතනම් ඇත්ත වශයෙන් මේ බුද්ධ කියන වචනේ අදහස මතුවෙන්නට පටන් ගන්නවා විදසුන් ඇතක් වශයෙන්. ඒ විදර්ශනා ඥාන වශයෙන් පහළවන බුද්ධ කියන වචනේ අර්ථ නිරූපණය හදවත තුළින් මතුවී එනකොට සත්‍ය වශයෙන්ම ඒ බුද්ධ කියන වචනේ තුළින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ භාවනාව තුළින්ම අපිට නිවන් අවබෝධ කරගන්නත් පුළුවන්. බුද්ධෝ කියන්නේ මා පළමුවෙන්ම ප්‍රකාශ කළා පුද්ගල ප්‍රඥාක්තියක් නෙවෙයි කියලා. පුද්ගලයකට කළ ආරෝපණයක් නෙවෙයි කියලා. උන්වහන්සේ මේ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මයන් පිළිබඳව පංචංගං ස්කන්ධානම් චතුන්නම් ධාතුනම් ඡන්නම් පස්සායතනාන ධාතු 6යි ඒ වගේම ස්කන්ධ 5ක් ආයතන 6ක් පිළිබඳව අත්ංගමංච අසාදංච ආදීවංච නිස්තරණංච යථා භූතං බුද්ධි පටිබුද්ධි සම්බුද්ධි මේ බුද්ධෝ කියන එකේ කාර්යය කතනියක්. මේ ලෝකේ පවතින සියලුම නාම රූප ධර්ම සියලුම සත්‍යයන් කොටස් දෙකකට පුළුවන් නාම වශයෙන් සහ රූප වශයෙන් මේ නාම රූප දෙක නැවත අපිට බෙදන්න පුළුවන් රූප කොටස පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් ධාතු හතරකට තවත් කෙනෙකුට අවශ්‍ය නම් ආකාශ ධාතු වශයෙන් බෙදා ගන්නට පුළුවන්. නාමස්කන්ධයේ වේදනා සංඥා සංඛාර විඥාන කියලා කොටස් හතරකට බෙදන්න පුළුවන්. මේ ආයතන 6 ඊළඟට චක්ඛායතන සෝතායතන ගහනායතන ජීවායතන කායායතන මනායතන වශයෙන් අපි මේ නාම රූප 6 නාම රූප දෙක 6කට බෙදන්නටත් පුළුවන්. අපි මේ පිළිබඳව පැයක දේශනාවක් කලින් කරලා තියෙනවා. ඒ පස්සායතනෝ අයම් වික්ඛු පුරුෂෝ කියන ධාතු විභංග සූත්‍රය අරලා අපල දේශනේදී. එතකොට ඒ ආකාරයෙන් මේ ස්කන්ධය මේ ධාතුය මේ ආයතනයේ ආදී වශයෙන් ඒව ඇතිවීම ඒව පැවතීම ඒව නැතිවීම එසේම ඒවෙන් ලැබෙන ආස්වාදය ඒ කරුණ තුළින් නැතිවෙන ආදීනවේ අසාදංච ආදීනවංච යථා භූතං පටිබුඤ්ජි සම්බුද්ධි පටිවිජ්ජි ඒ ඇතින් පත්තේ ඇත්ත ඇතිපැටියෙන් සර්ව ප්‍රකාරයෙන්ම අවබෝධ කළා. ඒ අවබෝධ කළ නිසාම උන්වහන්සේට බුද්ධෝ කියලා කියනවා බුද්ධ කියලා කියනවා. එතකොට මේ බුද්ධ කියන වචනයේ ඒ වචනේ තේරුම හදවත තුලින් පෙනෙනකොට අපට මේ ධර්මයන් හද තුලින් දැකගතාම ඒ භාවනාව කරන්නට පුළුවන්. ප්‍රඥාව අධික කෙනෙකුට නම් එදා බුදුරජාණන් වහන්සේ ආයතන 6 දැක්කේ කෙසේද? චක්ඛායතන වශයෙන් සෝතායතන වශයෙන් ආදී වශයෙන් ඒ දකින්නකොට අපි දකිනවා අපේ ප්‍රඥාවේ කර්මතන මේකයි චක්ඛායතනෙ මේකයි සෝතායතනෙ මේ ගාහනායතන මේ ජීවායතන මේ කායයතන මනායතන වශයෙන් ඒව ඇතිවීමේ හේතුව පැවතීමේ හේතුව නැතිවීමේ
නැතිවන ආකාරය ආස්වාදේ ආදීනවේ මේවා අපට හදතුලින් මතු කරලා දෙනවා. මේ වචනේ තුලින් ගැඹුරු ප්‍රඥාවක් තිබෙන කෙනෙකු තුළට සමාධිය දිනු වෙනකොට මේ ධර්ම නතු වෙනවා. අපි කරන්නේ බුද්ධෝ කියන වචනේ සිහිපත් කිරීම. ඒ තුළින් සමාධිය දැනිට වෙනවා. සමාහිතෝ යථාපෘතං පජානාති සමාධිමත් සිතකින්ම ඇත්ත ඇති සැටියෙන් දකිනවා. මොකක්ද ඇත්ත ඇති සැටියෙන් දකින්නේ? මේ නාම රූප දෙකේ යථා ස්වરૂපය අපි අවබෝධ කරනවා. බුදුරජාණන් වහන්සේ යම් ආකාරයෙන් දැක්කාද අපේ ප්‍රඥාවේ මට්ටමට ඒ ආකාරයෙන් නොදකින්නට අපට හැකියීමට තරම් අපට හැකියාවක් නොමැතිවත් අපේ ප්‍රඥාවේ මට්ටමට අපිට ඒ ධාතු 6 ආයතන ස්කන්ධ වැනි ධර්ම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මොකද සමාධිමත් සිතක් ඒ තුලින් ප්‍රඥාව පහළ වෙන නිසා. මේ විදිහට මේ පමණක් නෙවෙයි බුද්ධෝ කියන වචනේ නැවත සිහිපත් කරමින් එසේ යන විට සමාධිය වැඩෙනකොට ප්‍රඥාව දියුණු වෙන විට අපට තේනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති පටිවිජ්ජී සබ්බේ සංඛාරා දුක්ඛාති පටිවිජ්ජී සබ්බේ ධම්මා අනාත්තාති සම්බුද්ධි. මේ සියලුම සංස්කාර ධර්ම ත්‍රි භූමික ලෝකයේමයි ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන්, ඒ කියන්නේ සමාගයේ හා සමාගයේ පරිබාහිර වශයෙන්, අතීත වශයෙන් හෝ වර්තමාන වශයෙන් හෝ අනාගත වශයෙන් ලෝකයේ යම් සංස්කාර ධර්ම තිබේ නම් ඒ සියලුම සංස්කාර ධර්ම ඇති වී නැති වී යන ධර්ම, අනිත්‍යයට යන ධර්ම කියන එක අවබෝධ කරගත්තා බුදුරජාණන් වහන්සේ. එසේ අවබෝධ කරගත්තු ආකාරය අපි වටිනකොට මුළු විශ්වයේ යන්තාද ඒ විශ්වයේ පුරා ඇති සකල සංස්කාර පින්දේන ඒකාන්ත අනිත්‍යයෙන් අනිත්‍යයට යන දුක්ඛ ගුලියක් බව අවබෝධ වෙනවා අපට. මේවා කියන්නේ බුද්ධෝ කියන වචනේ සිහිපත් කිරීම තුලින් පවා කෙනෙකුට නිවන් අවබෝධ වෙන ආකාරය. එතකොට අනිත් අතින් මුළු විශ්වයේම සමාගයේ අනසකට අනුව පවත්නී නැති ධර්ම හේතුන්ට අනුව ඇති වී හේතුන්ට අනුව නැති වී යන ආත්මනෝන ශූන්‍ය අනාත්ම ධර්ම කියලා එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් සියලු සංස්කාර ලෝකය දැක්කා. අපටත් අපේ ප්‍රඥා ඇසේ ප්‍රමාණයටම මේ තුලින් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මේ සියලුම ධර්ම සමාගයේ ලෝකයක්, බාහිර පංචස්කන්ධ ලෝකයක්, අජීවී සජීවී සෑම දෙයක්ම මේ සංකත ධර්මත් එසේම අසංකත නිර්වාණ ධාතුවත් යන සකල ධර්ම සම්පින්දණයම ඒකාන්ත වශයෙන් අනාත්මයි, සත්‍යයක් නැති පුද්ගලයෙක් නැති ආත්මයක් නැති ශූන්‍ය වූ අනාත්ම දර්ශනය කියලා අවබෝධ කරගන්නට අපිට පුළුවන්. මුළු විශ්වයේම අනාත්ම ලක්ෂණයෙන් වැසී යන ආකාරයට ලෝකයේ යම්කා විශ්ේ සංස්කෘත ධර්ම ඇතනම් ඒ කිසිම සංස්කාරයක නිත්‍ය ස්වභාවයක් නොදකින අන්දමට, සුභ ස්වභාවයක් නොදකින අන්දමට, සුඛ ස්වභාවයක් නොහැදෙන අන්දමට ආත්මයක් කියලා දෙයක් ගන්නට නැති බව වැටහෙන ආකාරයට මේ බුද්ධ කියන භාවන වචනේ නිලි කිරීම තුළින්ම අපට අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ කියන වචනයම විස්තර කරන්නේ, මේ විස්තර කරන වචනය අහගෙන ඉන්න මේ අයගේ සංකාන තුළ බුදුගුණ භාවනාව කුලි වැඩෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අවිජ්ජා පත්‍ය සංඛාරාති පටිවිජ්ජී අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝති පටිවිජ්ජී. මේ අවිජ්ජාව නිසා, අවිජ්ජාව පසුබිම් කරන්නේ පවතින නිසා, නුදක්කම ක්‍රියාත්මක වෙන නිසා කුසල අකුසල සංස්කාර ජනිත වෙනවාය. ඒ කුසල අකුසල සංස්කාර අල්ලාගෙන සිටින තාක්කල් නැවත ප්‍රතිසන්දි විඥානයන් ඇතිවීමෙන් සංඛාර පත්‍ය විඥානං සංස්කාර තුළින් ප්‍රතිසන්දි විඥානයේ ගෙන දෙනවාය. ඒ ප්‍රතිසන්දි විඥානයේ නිසාම නාම රූප ඇති වෙලා ආයතන පහළ වෙලා ඒ තුළින් ස්පස්ත ඇතිලා ඒ ස්පස්ත නිසා හට ගන්නා වේදනාව අභිනන්දනය කිරීම තුළින්, ආස්වාද කිරීම තුළින් සංස්කාර ජනිත කරගෙන ඒ සංස්කාර අල්ලාගෙන උපාදාන කරගෙන සිටීම නිසා කර්ම භව ඇති නිසා නැවත නැවත උපදිනවායි කියන
මේ පටිච්ච සමුප්පාද ධර්ම චක්‍රය කැරකෙන ආකාරය බුදු ඇසින් ප්‍රඥා ඇසින් එදා උන්වහන්සේ දුටුවා. බුද්ධෝ කියන වචනය ප්‍රඥා ඇසින් අපි විමසුවොත් අපට තේනවා අනේ මේ අවිද්‍යාව නිසා සංස්කාරය ඇතිවන්නේ මෙහෙමයි, සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥාන ගෙන දෙන්නේ මෙහෙමයි. අවිද්‍යාව නැත්නම් සංස්කාර නිරෝධයක්, සංස්කාරයක් නැහැ. සංස්කාර නිරෝධයක් නම් සංස්කාර නැත්නම් ප්‍රතිසන්දි විඥානයකුත් නැහැ. ජාතියේ කෙලවර එතනයි කියලා මේ වචනේ තුලින්ම උත්තම අර්ථ ඵලය දක්වාම අපිට ගමන් කරන්නට පුළුවන්. හැබැයි ප්‍රඥාව දියුණු කෙනෙකුට පමණක් මේ විදිහට පටිච්චසමුප්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උන්වහන්සේ අවබෝධ කළා. එදා මේ බුද්ධ කියන වචනේ අන්තර්ගත වන එක ගුණයක් තමයි ඒ. අපිට මේ ධර්මයේ අපේ මනපමණින් අපේ ප්‍රඥා ඇසට පිනී යන කර්මින් හෝ අවබෝධ කරගන්නට පුළුවන්. මේවා විස්තර කරනවා නම් මා මේ කියපු ටික විස්තර කරන්නට පැය 50ක් 60ක දේශනා කරන්නට සිදු වෙනවා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ යම් කිංච සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්මන්ති සම්බුද්ධි මේ ලෝකේ යම්තා හේතුයෙන් හටගත් ධර්ම තිබේන ඉස්සෙම ධර්මයක්ම අනිත්‍යයට යන බව උන්වහන්සේ අවබෝධ කළා. අපි අද උදේ මේ ස්ථානයේ පැමිණෙන වෙලාවේ මේ පින්වත් අයගේ සංසාන තුළ තිබුණු ඒ ශ්‍රද්ධාදී ගුණ ධර්ම ප්‍රඥාව වීර්ය සතිය සමාධිය මේවා එතනම නැති ගියින් අනිත්‍යයට ගියේ. අප මේ කතා කරන වචනයක් පාසා ඇතිවීමක් සහ නැතිවීමක් තිබෙන්නේ. මේ වචන කනේ ඇසෙන වාරයක් පාසා මේ පින්වත් අය අහනකොට ඒ තුලින් ඇතිවෙන විඥාන ඇති නැති යන්නේ. යම් කිසි හේතුවකින් යමක් හටගත්තා නම් මේ ආකාරයෙන් මේ හේතුන් නැති වෙනකොට ඒ සියලුම හේතෙන් හටගත් ධර්මත් නැති යනවා. මේ ලෝකයේ තියෙන සියලුම ධර්ම හේතුන්ගෙන් හටගත් දේවල්. අසංකත ධාතුව නිර්වාණ ධාතුව හැර අන් සෑම ධර්මයක්ම සංකතයි හේතෙන් හටගත්. මේ සංකතෝ සියලුම ධර්ම ඒකාන්තයෙන්ම අනිත්‍යයට යන ධර්මයේ කියලා යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. ඇති වූ සියලුම ධර්ම නිරුද්ධ වී යනවායි කියලා එදා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ සම බුද්ධෝ කියලා කියනවා. අපිත් මේ බුද්ධ කියන වචනේ සිහිපත් කිරීම තුළින් අපට පුළුවන් අපේ ප්‍රඥා ඇසේ මට්ටමට කර්මට මෙන්න මේ කියන සියලු සංස්කාර ධර්මයන්ගේ නිරුද්ධ වී යාම දැකීමට අනිත්‍ය වෙනම ධර්මයක් නිරුද්ධ වී යනවා කියන එක තවත් ධර්මයක්. දෙක එකක් නෙවෙයි. ඉස්සලම කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චා තිය මුංජි පටිමුංජි කියලා. ඊ කියන්නේ යම් කිසි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. අනිත්‍යයි නිරෝධය අතර ලොකු වෙනසක් තියෙනවා. මෙන්න මේ නිරෝධ දර්ශනය නිවියාම නිරුද්ධ වියාම කියන කයි නිරෝධය කියන කී තේරුම හරියට අපගේ හදවත තුළින් සංතානය තුළින් පෙන්වොත් මේ සංස්කාරයන්ගේ නිවියාම නාමයන්ගේ සහ රූපයන්ගේ නිවියාම දැක්කොත් අපට ඒ නිවියාම තුළින් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. එනිසා බුදුගුණයන්න් වහන්සේගේ බුදුගුණ අලලා බුදුගුණ මෙනෙහි කරමින් කරන භාවනාව තුළින් අපට නිර්වාණය සාක්ෂාත් කරගන්නත් පුළුවන්. සමාධිය වශයෙන් විදර්ශනා මේ සමත වශයෙන් සමාධිය දිනු කරන්නත් පුළුවන්. විසුද්ධි මාර්ගයේ වෙන්නේ සම්ප්‍රදායික ගතානුගතික අදහස් වල එල්ලිලා කරන කතාවක් නෙවෙයි. ඒවා නොදැන කරන කතාවක් නෙවෙයි. එහෙම වරදවා හිතන්නට එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ එදා බුද්ධෝ කියන වචනේ අන්තර්ගත වෙනවා. ඉදං දුක්ඛන්ති යථාභූතං පටිවිජ්ජති. අයං දුක්ඛ සමුදයෝති අයං දුක්ඛ නිරෝධෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථාභූතං පටිවිජ්ජති. මේක දුක්ඛ සත්‍යයි කියලා උන්වහන්සේ අවබෝධ කළා. ජාතිය ඇති වූ පටන්
ජාති දුක්ඛේ පටන් අවස්ථාන රහතන් වහන්සේගේ චුති සිත්තේ දක්වා පවත්නා වූ සකල සංස්කාර ලෝකයේම අල්ප මාත්‍රයක්වත් නැතුව ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කළා. මේ සංස්කාර ලෝකේ මේ නාම රූප සංතතිය පැවැත්මම ඒකාන්ත දුකක් වශයෙන් උන්වහන්සේ දැක්කා. භවංග චිත්ත පරම්පරාවේ පැවතීමයි දුක්ඛ සත්‍ය කියන්නේ අන් කිසිවක් නොවන බව උන්වහන්සේ අවබෝධ කළා. හැබැයි දුක්ඛ සත්‍ය උන්වහන්සේ දේශනා කළේ නම් මෙහෙම නෙවෙයි. ජාති දුක්ඛ, ජරා දුක්ඛ ආදී වශයෙන් මේ හැම දෙයක්ම සම්පින්දණය වෙලා ඒක රාශී වෙලා යොමු වන්නේ මේ මා කියපු කාරණාවටයි. ඒ විදිහට දුක්ඛ අවබෝධ කළ නිසා උන්වහන්සේ බුද්ධයි ඊට අමතරව අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පටිවිජ්ජේ මේ දුක්ඛ සමුදය සත්‍යය කියලා යථා භූතං ඇති පරිදි වටහා ගත්තා. කලින් මේ භාවනාවේ ඉඳිරත වෙනකොට බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කළේ කෙසේද කියලා හදවත තුලින්ම විමසා මේ බුදුගුණ භාවනාව කරනවා නම් අපට දුක්ඛ සත්‍ය මතුවි හද තුලින් මතුවි ඇවිල්ලා පින්නුම් කරනවා මේක දුක්ඛ සත්‍යයක්. ඒකාන්ත දුක්ඛ පින්ඩයක් සංස්කාර ලෝකේ සඳහා පැවතීම දුකක් කියන එක. පොතක තිබුණාට නෙවෙයි ධර්ම ශ්‍රවණයකින් ඇසුවාට නෙවෙයි තමාගේ සත තුළින් මතුවන පස්කස් අවබෝධයක් තුළින් සංස්කාර ලෝකී පැවැත්ම දුකක් කියලා අවබෝධ වෙන විට මේ දුක ඇතිවන හේතුවක් පසුපසින් ක්‍රියාත්මක වෙනවා. අපි සැපක් ඇති කරන හේතුවක් කියලා මුලාවටපත් වූ හේතුවක්. මොකද්ද? මේක තමයි තණ්හාව, ආශාව. ආශාව නිසාම අපි හිතාගෙන ඉන්නේ ආශාව අපට සැප දෙන දෙයක්, අපි යහපතට පවතින දෙයක්, අපිට සුවයක් ලබා දෙන දෙයක් කියලා. අපි දුකින් දුකට ඇදලා දමනවාය, සංසාරයෙන් සංසාරයට ගැටගසනවාය. අපි තීර්ෂණ ලෝකයට තල්ලු කරනවාය, අවීචි ගිනිමැද දාලා කරනවාය. මේ තණ්හාව නිසා කියන එක අපි අවබෝධ කරගෙන නැහැ. ඒ දුක්ඛ සමුදය අඥාන දුක්ඛ සමුදය ගැන පිළිබඳ නොදැනීම. මෙන්න මේ තණ්හාව පසුපසින් තියෙන්නේ අන් කිසිවක් නෙවෙයි අපේ නොදැක්කම අවිච්ඡාව. මේක දුකක් කියලා ගන්නෙත් නෑ, මේක දුකක් ඇති වෙන හේතුවක් කියලා ගන්නෙත් නෑ. මේ අවිද්‍යාව නිසාම තණ්හාව තියෙනවා. තණ්හාව තියෙන තැන අවිද්‍යාවක් තිබෙනවා. අවිද්‍යා තණ්හා දෙක අත්ල් බැඳගෙන කරන මේ ක්‍රියාදාමය නිසා, මේ ක්‍රියාවලිය නිසා, අවිද්‍යා තණ්හා දෙකට අපි යට වූ නිසා සංසාරයෙන් සංසාරයට යමින් මේ සංසාර දුක්ඛේම ගිලුනා කියන එක අවබෝධ කරගන්නට අපට හැකියාවක් අත් වෙනවා. එක බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය කෙසේනම් අවබෝධ කළාද කියලා හදවත තුළින්ම අප විමසීමක් කරලා බැලුවොත් ප්‍රඥා ඇසකින් ඒ වගේම මේ දුකක් තිබෙනවා නම් දුක නැතිවීමක් තිබෙනවා. දුක නැති කිරීමේ මාර්ගයක් තිබෙනවා. දුක ඇතිවන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි අල්ලා ගැනීම තුලින්. උපාදානයේ තුලින් අල්ලා ගැනීම තිබෙන තාක්කල් දුක එතන. දුක තිබෙන තාක්කල් අල්ලා ගැනීමත් එතන. බුද්ධාගමේ හරය, බුද්ධාගමේ සාරය, බුද්ධාගමේ ඉහළම ස්ථානයේ සියල්ලම අතහැරීම ලක්ෂ කිංචි ලෝකේ ආදීති. ලෝකේ තියෙන කිසි ධර්මයක් උපාදාන කිරීම සඳහා නිවි පවතින්නේ. සබ්බේ ධම්මා වික්ඛවේ නාදන්න බිනිවේසාය. මේ ලෝකේ තියෙන යම්තා ධර්ම තිබේ නම් මහණෙනි, ඒවා අබිනිවේෂ කිරීමට, ආස්වාද කිරීමට, සුතු වීමට ඇති දේවල් නෙවෙයි. මේවා ඇත්ත වශයෙන්ම මේ අතහැරීම හරියටම පැහැදිලි අවබෝධ වුණොත් අපි සෑම දෙයක්ම අතහරින්න භාවනාව කරගෙන ගිය විට
සියලුම සංස්කාරයන් අතහරිනවා නිර්වාණ ගැන තියෙන අපේක්ෂාවද සහිතවම. සකල සංස්කාරයන් අතහැරුණු විට සංස්කාර නිරෝධයක් නිවීමක් පවතිනවා. ඒ දුක්ඛ නිරෝධ සත්‍ය. ඒ දුක්ඛ නිරෝධ සත්‍යයත් අර කලින් කියපු දුක්ඛ නිරෝධ ගාමී පටිපදාව සත්‍යයත් එදා බුදු පියාණන් වහන්සේ ස්වයම්බෝ ඥාණින් කිසිවෙකුගේ උපදේශයක් නැතුව පරෝපදේශ රහිතවම අවබෝධ කළා. ඒකෙන්ම උන්වහන්සේ බුද්ධයි. අපි මේ බුද්ධෝ කියන වචනයම නැවත නැවත සිහිපත් කළොත් අපේ ප්‍රඥාව දියුණු නම් අපටත් පුළුවන් මේ කියපු චතුරාර්ය සත්‍ය ධර්මයන් හත තුළින්ම සත්‍යක්ෂ දෙසම අවබෝධ කරගන්නට. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව අපට කවදාවත් නිවනක් ලැබෙන්නේ නැහැ. ඒකයි අපි මේ භාවනා කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා. මේ විදිහට එදා චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නිසා උන්වහන්සේට මේ අවබෝධයටම ලැබපු උපකාරයක් වශයෙන් බුද්ධෝ කියලා අපි ප්‍රකාශ කරනවා. මේ ආකාරයෙන් බුද්ධ කියන වචනය නැවත නැවත අපි සිහිපත් කරනකොට තව දුරටත් අපට ඕන නම් දැනගන්නට පුළුවන් මේ ආසවාති යථා භූතං පටිපංචී අයනාස සමුදයෝති අයනාස නිරෝධෝති අයනාස නිරෝධගාමිනී පටිපදාති යථා භූතං සම්බුඤ්ජී. මේව තමයි ආශ්‍රව ධර්ම. මේ කාමාශ්‍රවයන්, මේ භවආශ්‍රවයන්, මේ දික්ඛාශ්‍රවයන්, මේ අවිජ්ජාශ්‍රවයන්. අපි සංස්කාරයේ ගැටගැසෙන සංයෝජන ධර්ම, අපි කිලිටු කරන කිලේශ ධර්ම, අපේ සිත් තුළ කල්ප ගණන් පළපදියම් වෙලා ගැලවීමට නොහැකි අන්දමින් පට්ටු බැසලා තියෙන ධර්ම. මේවා නින්නය. මේවා ඇතිවෙන හේතුව නින්නය. මේවා නැති කරන්නේ මෙසේ නැති කරන ක්‍රමය. මේවා නැතිවීම මෙතනේ කියලා උන්වහන්සේ ඉතේදා අවබෝධ කළා. එබැවින්ම උන්වහන්සේ බුද්ධයි. මේ බුද්ධෝ කියන වචනය කොතෙක් විස්තර කළා. නිමක් නැති විස්තර ඇතුළත් වන වචනයක්. මා මේ දක්වා කියපු කරුණම අපම විස්තර කළොත් ඇත්ත වශයෙන්ම මාස 6ක් නෙවෙයි අවුරුද්දක් විස්තර කළත් නිම නොවන කරුණේ යන්තර්ගත වෙනවා. ඒක නිසා මේ වචනේ අල්ලාගෙන නැවත නැවත අප විස්තර කිරීම මෙතනින් නතර කරනවා. මේ අයට මේ තුලින් අවබෝධ වන්නට ඕන මේ බුද්ධෝ කියන වචනේ සිහිපත් කිරීම ඊතරම් සාර්ථක නොවන ක්‍රියාවක් කියලා සමහරකට හිතෙනවා නම් ඒක කිසිම නෙවෙයි. මේ බුද්ධෝ කියන වචනේ සිහිපත් කිරීම තුළින් අපට සම්මා සමාධිය වඩන්නටත් පුළුවන්. සම්මා දිට්ඨිය ලබාගෙන ප්‍රඥා ඇසකින් සංස්කාර ලෝකයේ දැකලා සංස්කාර විරහිත නිවන අත්පත් කර ගන්නටත් පුළුවන් කියන එක. එම නිසා මෙතන ඉන්න ඕනෑම කෙනෙකුට බුද්ධෝ කියලා නැවත නැවත සිහිපත් කරමින් බුදුගුණ භාවනාවක නිරත වන්නට පුළුවන්. ඒ පළවෙනි ක්‍රමය. ඒ ගැන ප්‍රශ්නයක් නැති ඇති. මොකද බුද්ධෝ කියලා සිහිපත් කරන්න කියන එකයි තිස්සාරය. ඊළඟ එක බුදුගුණ භාවනාව කිරීමට පුළුවන් තවත් ක්‍රමයක් තමයි අප අරහාට කවුරුත් කියලා හුරු පුරුදු අන්දමේ ඇති නව අරහාදී බුදුගුණ අගසිත මුලටත් මුල සිට අගටත් සිතින් සජ්ජායන කිරීම. වචනයෙන් පිට කළත් කමක් නැහැ. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදම් සාරති සත්තා දීමනස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දීමනස්සානං අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති ලෝකවිදු සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. නැවත නැවත මේ විදිහට බුදුගුණ නවය අගසිත මුලට මුල සිට අගට සිහිපත් කරන්නට අපට පුළුවන්. ඒකත් එක්තරා විදිහක බුදුගුණ භාවනාවක්. මේ බුදුගුණ භාවනාව කරන ආකාර අතරින් ගුරුමේ ඊටාම් ප්‍රචලිත ක්‍රමයක් තමයි තමා එක ප්‍රිය කරන බුද්ධ රූපයක් සිට දේශ බලාගෙන මේ නවරහදී ගුණ සිහිපත් කරන්නට කියන එක. අපනම් බුදුරජාණන් වහන්සේගේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නෙවෙයි බලන්නේ, උන්වහන්සේගේ ප්‍රඥා ඇස දෙසයි බුද්ධි මහිමේ දෙසයි අපි බලන්නේ.
උන්වහන්සේගේ දෙතිස් මහා කුණප කොට්ටාසක් තුලයි මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ. ඒවා ධාතු හතරක් කර වෙන කිසිවක් නෙවෙයි. මේ අද කිසිවක් ඉතිරි වෙලා නැහැ. උන්වහන්සේගේ තිබුණු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේ පින්වම්පා ආදාහණය කරනකොට ඔක්කොම ආදාහණය වුණා. ඒවා දිහා බලාගෙන ඕනේ නම් කෙනෙකුට බුදු පිළිමයක් දැස බලාගෙන සද්ධාව අධික කෙනෙකුට මේ නවආරහදී බුදු ගුණ නැවත නැවත සිහිපත් කරන්නට පුළුවන්. එහෙම සිහිපත් කරනකොට බොහෝ දෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ රූපය, ඒ බුද්ධ ප්‍රතිමාව ඇස් දෙකට පේනා වගේ චිතට පෙනී යන්නට පුළුවන්. මේකට කියන්නේ නිමිත්ත කියලා. මනෝ නිමිත්තක්. මනසේ තියෙන සතහනක්. මේ බුදුහාමුදුරන්ගේ රූපයේ පෙන්වන්නට පසුව අපි ඒක ප්‍රගුණ කළ යුතු ආකාරයක් තියෙනවා. වශී කළ යුතු ආකාරයක් තිබෙනවා. එහෙම වශී කරගත්තේ නැති, ප්‍රගුණ කරගත්තේ නැති ඒ බුද්ධ රූපයේ දකින්න ඒ නිමිත්ත කිසිම වැඩක් නැති ධර්මයක් බවට පත් වෙනවා. මොකද නැති වී යනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ මෙසේ බුද්ධ රූපයක් දැස බලමින් හෝ නොබලමින් අපට මෙනෙහි කරන්නට පුළුවන්. යම් කෙනෙක් ඒසේ මෙනෙහි කරනකොට ඒ බුද්ධ ප්‍රතිමාවක් නැත්නම් ඒ රූපසතහනක් මනෝ නිමිත්තක් වශයෙන් පෙනී ගියොත් අප ඒක වශී කරන්නට ඕනේ මෙන්න මේ විදිහට. මේක නම් ඉතින් වෙන තැනකින් අහගන්න බෑ, හොඳට අහගන්න. මතක තබන්න. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් පේනවනම් විශේෂයෙන්ම ඒ වෙලාවේ නිර්ආමිෂ සතුටක් ඇති වෙනවා. ඒ නිර්ආමිෂ සතුට තිබෙන තාක්කල් නිමිත්ත පෙනෙනවා. ටිකක් වෙලා යනකොට නිර්ආමිෂ සතුට වංචනික ධර්මයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වංචනික ධර්මයේ තුලින් නිර්ආමිෂ සතුට ඡන්දයක් නැත්නම් ආශාවක් බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේ ඡන්දේ නැත්නම් මේ ආශාව ඇති වෙච්ච ගමන්ම අර නිමිත්ත නැති යනවා. ඊට පස්ව ඔහු කොච්චර උත්සාහ කළත් ඒ නිමිත්ත ලබා ගන්නට බැහැ. මොකද අපේක්ෂාව පසුපතින් තිබෙන නිසා. ඒක නිසා ඒ නිමිත්ත යම් කෙනෙක් දැක්කොත් ඒකට කිසිම කැමැත්තක් ඇති කරගන්නට එපා. නිකන් හිතට පෙනී යන නිකන් සිහිනයක් වෙන දර්ශනයක්. ඕකේ ඇති අගයක් නැහැ. ඒක කෙරෙහි ආශාවක් පවත්වන්නට එපා. නිර්ආමිෂ සතුටක් ඇති වුණාට කමන්නේ නැහැ. නිර්ආමිෂ සතුටින්ම ඉන්න කව ටිකක් එහාට යන්න බුදුරජාණන් වහන්සේ කියලා පොඩ්ඩක් අන කරන්න. හැබැයි බය වෙන්න එපා. බුදුරජාණන් වහන්සේට නෙවෙයි අපි මේ අන කිරීම කරන්නේ. අපසිත තුළ තියෙන විද්‍යමාන වෙන සිත තුළ ඒ නිමිත්තට පොඩ්ඩක් එහාට යන්න කිව්වහම එහාට දිස් වෙනවා. තව ටිකක් එහාට වඩින්න බුදුරජාණන් වහන්සේ කියලා දේශනා කරනවා. අපි ඉල්ලා සිටියොත් ඒ නිමිත්ත තවත් ඈතට යනවා. මේ විදිහට ඈතට අඩු වශයෙන් අඩි 10ක් 12ක්වත් බුදුරජාණන් වහන්සේ ඈත් කරනවා. ඈත් කරන එකට ටිකක් අමාරු නම් ලං කරන්න නම් කවුරුත් කියන්නේ එහෙමනම් බුදුරජාණන් වහන්සේ මා සමීපයේ ලං වෙන්න කියනකොට ළඟින් ඒ නිමිත්ත පේනවා. බුදුරජාණන් වහන්සේගේ තිබෙන නිමිත්ත වාඩිලා සිටින බද්ධ පරයන්කින් වාඩි වී සිටින නිමිත්ත නම් බුදු පියාණන් වහන්සේ සිටින ඉරියව්වෙන් මේක මට පෙන්වන්න කරන්න කිව්වොත් සිටින ඉරියව්වෙන් අපිට දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දැන් සක්මන් කරන ඉරියව්වෙන් මට මේක පෙන්වන්න කරන්නට කිව්වොත් උන්වහන්සේ සක්මන් කරන විලාසෙත් ඒක පේනවා අපේ අදිෂ්ඨාන ශක්තියට අනුව. ඉහළින් පේන්න කියලා හිතපුවාම ඉහළින් පේනවා. පසුපසින් පේන්න කියලා හිතනකොට පසුපසින් පේනවා. මෙන්න මේ විදිහට මේ බුද්ධ නිමිත්ත ඒ රූපය වශී කරනවා අපි. ලොකු කරනවා, කුඩා කරනවා, ඈත් කරනවා, ලං කරනවා, උස් කරනවා, පහත් කරනවා, පසුපසින් බලනවා, ඉදිරිපසින් බලනවා, ඉරියව් මාරු කරලා බලනවා. මේවා කරන්න බැරි නම් කින්වත් කියන්නේ කරන්න පුළුවන්. එහෙම කළා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නිමිත්ත හද තුළ පෙනේවා කියලා අදිෂ්ඨාන කරපුවාම හද තුළ බුදුරජාණන් වහන්සේගේ නිමිත්ත ඡායාවක් වශයෙන් වතුරක දිස්සෙන ඡායාවක් වගේ කැඩපතක දිස්සෙන පිළිබිඹුවක් වගේ පේනවා. මෙන්න මේ අවස්ථාවේදී බුද්ධාලම්බන ප්‍රීතියෙන් හද පිරී යන අවස්ථාවක්. එවිට ඇත්ත වශයෙන්ම තමාගේ හෘදය තමාගේ හදවත බුදුරජාණන් වහන්සේට නිවසනක් කරලා
දීලා ඇත්තෙන්ම සිත පාරිශුද්ධත්වයට తాවකාලික වශයෙන් පත් වෙලා අන්න ඒ අවස්ථාවේදී එයින් එහාට අපට පුළුවන් අවශ්‍ය නම් ධ්‍යාන පැත්තට සිත යොමු කරන්නට. ඒක අපි පසු දවසක කතා කරන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ඒ රූපයක් දැස බලමින් හෝ ඒකේ නැත්තම් රූපයක් දැස නොබලමින් හෝ අර අරහං ආදී නව ගුණය නැවත නැවත අගසිත මුල සිට අගට මිනිම සිහිපත් කරගෙන යනවා. මේ සිහිපත් කිරීම තුළින් ඒ සිහිපත් කරන කාලය තුළ ඇත්තෙන්ම අපේ හදවත තුළ මතුවන්නේ කිලේශ ධර්ම අනවශ්‍ය වූ පාපකාරී ධර්ම පහළවන්නේ හිත නිරාමිෂෝ බුදුගුණ නිරාමිෂ ප්‍රීතියකින් යුතුව බුදුගුණෙහිම පවතින නිසා අර මේ නීවරණ ධර්මයන් తాවකාලික වශයෙන් සදංග වශයෙන් යටපත් වෙන නිසා අර නිමිත්ත අපට විද්‍යමාන වන්නේ. මේ එක ආකාරයක්. දෙවෙනි ආදන් මා කිව්වේ බුද්ධෝ කියලා සිහිපත් කරන්නට පුළුවන් බුදුගුණ භාවනාවක් කරන කෙනෙකුට. එහෙමත් නැත්නම් නවාරහදී බුදුගුණ අගසිත මුලට සිහිපත් කරනවා. කැමැති කෙනෙකුට හැකි කෙනෙකුට මුල සිට අගට සිහිපත් කරනවා. මෙහෙම කරන එකත් බුදුගුණ භාවනාවක්. තුන්වෙනි ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී ගුණ තුල ඇති සෙසු ගුණ කොටස් එහි අන්තර්ගත වන අනු බුදුගුණ කොටස් සිහිපත් කරනවා. දැන් අද අප උදේ බුදුගුණ භාවනා කරනකොට අරහන් ගුණය විස්තර කරලා පද පහක් විස්තර කළේ. සියලුම ක්ලේශයන් කෙරෙන් දුර වූ බැවින් බුදුරජාණන් වහන්සේට අරහත් කියන අය. සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන සංයෝජන ධර්ම කෙලෙස් සතරන් නැවත නූපදින ලෙස නැසූ බැවින් උන්වහන්සේට අරහත් කියන අය. අවිජ්ජාව නිසා සංස්කාර ඇති වෙනවාය, සංස්කාර නිසා විඥාන ඇති වෙනවාය ආදී වශයෙන් පටිච්ච සමුප්පාදයේ දැක්වෙන ඒ අංග නැසූ නිසා අවිජ්ජාව නිරුද්ධ කළ නිසා සංස්කාර නිරුද්ධ කළ නිසා පටිසන්ධි විඥානයේ නැති කළ නිසා ඒ තුලින් පහළ වෙන නාම රූප සංඛ්‍යාත සියලුම පටිච්ච සමුප්පාද අංගයන් මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ අරයන් සිදලුව බැවින් අරහත් කියන අය. ඒ වගේම උන්වහන්සේට මේ ලෝකයේ කියන සියලුම ආමස ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු බැවින් අරහත් කියන අය. උන්වහන්සේ පහසින්දු පවක් නොකළ නිසා සියලුම කාය කම්ම වචී කම්ම මනෝ කම්ම අතිපරිසුද්ධ සංස්කාරණයකින් සිදු කළ නිසා අරහත් කියන අය. මේ විදිහට එක ගුණේ අරගෙන ඒ ගුණේ අන්තර්ගත වන සසු බුදුගුණ කොටස් සිහිපත් කිරීමත් බුදුගුණ භාවනාවක්. තවත් උදාහරණයකට සම්මා සම්බුද්ධ පදයේ අපි උදේ විස්තර කළ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධය සර්වඥතා ඥානෙ ලෝකේ යම්තා දතේතු නිල්‍ය ධර්මයක් නම් ඒ සියලුම නිල්‍ය ධර්ම දතේතු ධර්ම විශිෂ්ට ඥානෙන් අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ කියනයි. මේ ආකාරයෙන් සෑම කොටසක්ම සෑම බුදුගුණක්ම නැවත බෙද බෙදා භාවනාව කරන්නට පුළුවන්. එවිට අපේ සිත් තුළ බුදුගුණ වැඩෙනවා. අපේ සිත සමාධිමත් වෙනවා, නීවරණ යට වෙනවා. මේක ප්‍රඥාව අධික කෙනෙකුට තරමන්තරට හෝ ප්‍රඥාව තියෙන කෙනෙකුටයි කරන්නට පුළුවන් සාර්ථක වශයෙන් ප්‍රතිඵල නෙලා ගැනීමට නම් ඒ අය ඒ විදිහට කරන්නට ඕනේ. එහෙම නැති කෙනෙකුට නම් ප්‍රඥාව විතරක් නැති කෙනෙකුට නම් මේ කරුණ මතක තබා ගැනීමට අපහසු කෙනෙකුට නම් ඕවා සිහිපත් කර ඉන්නට බෑ. හදවත තුළින් මේ ගුණ මතුවී ඉදීන එනවා නම් තමයි වඩා සුදුසු. ඊළඟ ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ අතරේ තියෙන තවත් ගුණ තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් අරහන් ගුණේ කිව්වොත් මේ සංස්කාර චක්‍රයේ අරයන් සිදුරු නිසා අරහත්. අවිද්‍යාව සිදුරු නිසා අරහත්. මොනවද අවිද්‍යාව? ඒක බෙද බෙලා බලනවා. උන්වහන්සේ අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදා අඥානං.
මේ දුක ඇතිවීමේ හේතුව මෙන්න නිවන් මඟ කියන එක චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිකමයි අවිද්‍යාව කියන්නේ. එතකොට අවිද්‍යා අරේ සිඳලුවා කියනකොට උන්වහන්සේ දුක පිළිබඳව තිබුණු අවිද්‍යාව මේ දුක කියන එක අපි අවබෝධ කරගන්න නැති නිසා මේ සංසාරේ ගමන් කරන්නේ. මේ දුක කියන එක අවබෝධ කළාට පස්සෙ අපිට නිබ්බිදාව තුළින් විරාගය තුළින් මේ සංස්කාර රූපයට පයින් ගහන්නට පුළුවන්, ඈතට විසිවන්නට. ඒ විදිහට මේ බුදුගුණ මේ විදිහට හරියට හදවත තුළින් මතුවී දකින්නකොට මේ තුළින් මේ කොටස තුළින් ඇත්ත වශයෙන්ම කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. සංස්කාර අරයන් සිදලුවා කිව්වොත් ඇත්ත වශයෙන්ම සංස්කාර කියන්නේ මොනවද? පුඤ්ඤාදි සංස්කාර, අපුඤ්ඤාදි සංස්කාර, අනිඤ්ඤාදි සංස්කාර. කුසල අකුසල ප්‍රධාන වශයෙන් හතරවෙනි ධ්‍යානයෙන් එහාට සියලුම ධ්‍යානසිත. මේවා ඔක්කොම නැති කළා කියන එකෙන් අදහස් කරන්නේ උන්වහන්සේ තුල ආනිඤ්ඤාදි සංස්කාර නැහැ කියලා නෙවෙයි. ඒ කියන්නේ ඒ ආනිඤ්ඤාද සංස්කාර කියන්නේ හතරවෙනි ධ්‍යානෙන් එහා තත්ත්වය. ඒවා නැති කළ නිසා අරහත් කියන්නේ. නමුත් උන්වහන්සේට ඕනෑම වේලාවක එක්ක ස්ථනයකින් ඕනෑම ධ්‍යානයකට සමවදින්නට පුළුවන්. බණ දේශනා කරන විට සාදුකාර දෙන විට මිනිසුන් ඒ සාදුකාර දෙන කාලය තුලදී උන්වහන්සේට කැමති නම් හතරවෙනි ධ්‍යානයක සමවදින්න හතරවෙනි ධ්‍යානයෙන් සමවැදිලා නැගිටලා ඊළඟ බණ කොටස කියන්නේ. ඒ විදිහට සමාධිමත් සිතක් තියෙනවා. මේ සංස්කාර නැති කළා කියන්නේ ඒක නෙවෙයි. සංස්කාර අල්ලාගෙන මගේ කියලා ග්‍රහණය කරගෙන ඒ තුලින් මේ සංස්කාර ගමන දික් වෙන ආකාරයට සංස්කාර ජනිත කරගන්නේ. ඒවාට කියන්නේ ක්‍රියා කියලා. ක්‍රියා මාත්‍ර. මේ අනිත්‍ය සංඛාර ක්‍රියා තියෙනවා. ඒ සංස්කාර නෙවෙයි. ඒක තේරුම් ගන්නට ඕන. ඊළඟට පටිසන්ධි විඥාණය නැති කළ නිසා උන්වහන්සේ අරහත් කියනවනම් නැවත බෙද බෙදා මේ බුදුගුණ කරනවා නම් බුදුගුණ භාවනාව වඩනවා නම් කෙනෙකුට කියන්නට පුළුවන් කාමාවචර දුක්ඛේ මේ පටිසන්ධි විඥාණ වෙනදේවා මෙන්න මේවා ඒවා ඔක්කොම සිදුවක් අටක්ද බෙද තියෙනවා මගේ මතකයේ හැටියට රූප ලෝකයේ පටිසන්ධි කියන දේ ඔක්කොම ධර්ම නැතුව හතරක් අභිධර්මයේ හැටියට පහක් අරූප ලෝකයේ මේ උපදින ස්ථාන ප්‍රතිසන්දි විඥාන දෙන දේවා හතරක් අකුසල් වශයෙන් විඥාන දෙන දේ ස්ථාන දෙකක් 19ක් ඔක්කොම එකතු වුණා. මේ ඔක්කොම එකක් බල අපට බුදුගුණ භාවනා කරන්නට පුළුවන්. ඒක කරන්නට නම් අධි ප්‍රඥාව අධික වෙන්න ඕන. සාමාන්‍ය කෙනෙකුට කරන්නට බෑ. මොකද බුද්ධ කියන්නේ ප්‍රඥාවක්. අපි භාවනා කරන්නේ බුදුගුණ ප්‍රඥා ඇසකින් තමයි මේවා දකින්නට පුළුවන් වන්නේ. මේ විදිහට එකක් අරගෙන එක බුදුගුණයක තියෙන සිසු බුදුගුණ කොටස් බෙදා විග්‍රහ කරමින් නැවත බෙදා විග්‍රහ කරමින් මේ බුදුගුණ භාවනා කරන්නට පුළුවන් ප්‍රඥාවන්තයෙකුට ඒ තුළින් ඇත්ත වශයෙන්ම හදවත තුළින්ම ඒ ගුණ මතුවී ආවනම් අපේ සංතාන තුලත් ඒ ධර්මයේ ඇතිලා ඒ භාවනාව තුළින් අපිට නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන්. අනිත් එක තමයි මේ බුදුගුණ භාවනාව විදර්ශනාවට හරවා විදසුන් නැතිනම් බලා මෙනෙහි කිරීම. ඇත්ත වශයෙන්ම මේක මේ පළවෙනි වතාවට මම මේ පින්වත් අයට කියන්නේ. ඇත්ත ධර්ම දේශනාව කියන පළවෙනි වතාව. මිනිසුන්ට කරන්න බැරි නිසා මට මේවා කියන්නට හිතෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධ අරගන්නවා. අසීමිත අපරිමිත මහා ගුණස්කන්ධ ඒ එක අරගෙන බුදුගුණ භාවනාව කරනවා. උදාහරණයක් අපි කියමු සම්මා සම්බුද්ධෝ. උන්වහන්සේ මේ දුක්ඛ සත්‍ය කියලා අවබෝධ කළා. අපි දැන් ඔන්න ඒක අපිට හිතට පේනවා. මෙන්න බුදුරජාණන් වහන්සේ ජාති දුක අවබෝධ කළා, ජරා දුක අවබෝධ කළා, ව්‍යාධි මරණ දුක්, ශෝක පරිදේව දුක්, අප්පිය විප්‍රයෝග දුක්, පිය විප්‍රයෝග දුක්, අප්පිය සංප්‍රයෝග දුක්, ඊළඟ ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් නොඑක ආකාර මෙනෙහි කර යනවා. මේ මෙනෙහි කරන්නේ කුමකින්ද? මේ බුදුගුණ තියෙන්නේ කොහෙද? මේක නම් ගැඹුරු තැනක් හැබැයි. මෙතනින් නිවන මතුවෙන තැනක්. බුදුරජාණන් වහන්සේ ගාවද බුදුගුණ තියෙන්නේ නැත්නම් තමාගේ సంతානයේ තුලද බුදුගුණ තියෙන්නේ. මෙතෙක් කියපු කතාවට පටහැන් කතාවක් කියලා හිතන්න බෑ. මේක සත්‍ය මම මේ පෙන්වන්න කරන්නේ පරමාර්ථ සත්‍යය. බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදුගුණ
අපි සිහිපත් කරන වාරයක් ගානේ කිසිවක්වත් නෙවෙයි සිදුවන්නේ අපේ సంతාන තුල සිතිවිලි පරම්පරාවක් ඇතිවි නැති යන. ඒ හැර වෙන මොකද්ද තියෙන්නේ? අරහන් ගුණේ හිතවත් එකයි සම්මා සම්බුද්ධ ගුණේ හිතවත් එකයි කොයි බුදු ගුණේ හිතවත් අපේ సంతාන තුල සිතිවිලි පරම්පරාවක් සංස්කාර ගොඩක් ඇතිවි නැති යාම හැර කිසිවක් පරමාර්ථ වශයෙන් නැහැ. දැන් මේ කියන වචනයක් අහනකොට මේ පින්වත් අයට බුදුගුණ භාවනාවක් කෙරෙන්නේ. මේ බුදුගුණ භාවනාව කරනවා කියන්නේ මොකද්ද? දැන් පින්වත් අය කෙනෙකුගේම සිත තුළ සංස්කාර ධර්ම, චිත්ත සංස්කාර ධර්ම ඇති වෙනවා නැති වෙනවා, පවතිනවා නැති වෙනවා. එච්චරයි. මෙන්න මේ ඇතිවීම, පැවතීම, නැතිවීම දෙසට ප්‍රඥා චක්ෂුසේ යොමු කරමින් අපට පුළුවන් භාවනා කරන්න. එහෙම කරනකොට සත්‍ය වශයෙන්ම අපි කරන්නේ විදර්ශන භාවනාවක්. නිමිති අපට ඉතාමත්ම ගැඹුරු අවබෝධයක් අත්දකින්නට පුළුවන් වෙනවා. මුළු විශ්වයේම කිසිවක් නෙවෙයි හිතුවිලි මාත්‍රයක් පමණයි කියලා. මේක මේ ඇයිද තේරුම් ගන්නට බැරි මුළු විශ්වයේම සිතුවිලි මාත්‍රයක් පමණ අපේ සිත සම්පූර්ණයෙන් මෙතන පහනක් නිවුණා වගේ මගේ සිත නිවුණා. උදාහරණයකට හිතන්න. මේ මුළු විශ්වයේම මගේ సంతානය තුළ නිවිලන්නේ. යම් තාක් විශ්වයේ ධර්ම අල්ලාගෙන තිබෙනවා නම් තමාගේ පරිබාහිර වශයෙන් ඒ සෑම එකම මේ හදවත තුළින් අල්ලාගෙන තියෙන සිත තුළින් අල්ලාගෙන තියෙනවා. මේ සිත සිතින් අල්ලාගෙන අපි සිටිනවා. මේ අල්ලා ගන්න සිත එතනම ඇති වෙනවා, එතනම පවතිනවා, එතනම නවතිනවා. අයත් තියෙනවා, අයත් පවතිනවා, අයත් නැති වෙනවා. මොනවද අල්ලා ගන්න තියෙන්නේ? කුමක්ද අල්ලාගත්තේ? බාහිර ලෝකයක් අපි අල්ලාගත්තට මෙතෙක් කල පැවතිලා මුලාවටපත් වුණාට ඇත්ත වශයෙන්ම අල්ලාගත්තේ කිසිවක් නෙවෙයි අපේ සිත, අපේ සිතින්මයි. මෙන්න මේ ගැඹුරු අවබෝධය අපට වැටහෙනකොට බාහිර ලෝකයේ කිසිම අගයක් නැති නිර්වෘත නිසරු දෙයක් බවට පත් වෙනවා. එයි බාහිර ලෝකයේ අල්ලාගෙන පැටලෙන වෙලිලා අපි මේ දඟලන්නේ. නමුත් මේ පැටලීම පිළීම අන්කිසි තැනක නෙවෙයි තියෙන්නේ. හද තුල සමාගයේ සිතම අල්ලාගෙන කරන දැඟලිල්ල. මේ බුදුගුණ අල්ලාගෙන කරන මේ සංස්කාර දැඟලිල්ල. මේ විදසුන් නැතක් මේ සංස්කාර දැඟලිල්ල අන්කිසියක් නෙවෙයි. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පදනමෙන් මත අවිජ්ජාව පසුබිමින් තිබෙන නිසා කරන නැතිilla. මේ සංස්කාර ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. බුදු ගුණ සිහි කරන සංස්කාර. ඒක දකින සිතත් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. නැවත ඇති වෙනවා, නැවත පවතිනවා, නැවත නැති වෙනවා. මෙන්න මේ ඇතිවීම නැතිවීම දෙක බල බලා බුදු ගුණ බලන භාවනා කරනකොට අපේ සමාධිය දියුණු වෙන්නට අපේ ප්‍රඥාව වැඩෙන්නට විමුක්ති පරිපාලනීය ධර්ම නියමිත ප්‍රමාණයට ලංවන්නට අපි නිවන කරා සමීප වෙමින් ගොස් සියලුම සංස්කාර පහනක් නිවනාසේ නිවී යන තත්ත්වයක් මේ භාවනාව තුළින් අපට අත්දකින්නට පුළුවන්. එදාට බුදුගුණ භාවනාව තුළින් නිවන් ලබන්නට පුළුවන්. එතකොට දැන් ඒකට ආසන්න කාලයක් අපි කතා කළා. මේ පින්වත් අයට අපි ප්‍රකාශ කළේ කිචි බුදුගුණ පිළිබඳ කිචි කරුණු කීපයක් පමණයි. බුද්ධෝ කියලා කෙනෙකුට අවශ්‍ය නම් භාවනා කරන්න පුළුවන්. නව ආරාධී බුදුගුණ නැවත සිහිපත් කරන්න පුළුවන්. අගසිත මුලසිත අගට කෙනෙකුට අවශ්‍ය නම් බුද්ධ ප්‍රතිමාවක් දැස සිටින් බලාගෙන සිටින් මවාගෙන ඒ කරන්නට පුළුවන්. නැත්නම් ඒ නොකර හෝ කරන්නට පුළුවන්. ඒ කරුණ දෙක. මේ බුදුගුණ අරහං ආදී ගුණ නැවත බෙදා තවත් කෙනෙකුට අවශ්‍ය නම් ප්‍රඥාව දියුණුවම් භාවනා කරන්නට පුළුවන්. තවත් ප්‍රඥාව අධික කෙනෙක් නම් මේ බෙදුව කොටස් නැවත අණු කොටස් වලට බෙදා විශ්ලේෂණය කරමින් භාවනා කරන්නට පුළුවන්. බුදුගුණ භාවනාව. තවත් කෙනෙකුට අවශ්‍ය නම් මේ බුදුගුණ භාවනාව තුළින් දැක්වෙන ගුණ ධර්ම තමාගේ සංකාණය තුළ ඇති කරගෙන ඒවා ඇතිවීමට ඉඩහරිමින් සත්‍ය වශයෙන් මේ තුළ ඒ ධර්ම අද තුළින් අත්දැකීම් භාවනා කරන්න පුළුවන්. මා ඒක කියවේ නැහැ. තවත් ප්‍රඥාව දියුණු කෙනෙක් ඉතිනම්
විදර්ශනාව මේකට ලං කරගෙන යුගනන්ද භාවනාවක් වශයෙන් බුදුගුණ භාවනාවක් කරන්නට පුළුවන් සමත විදර්ශනා දෙකම වෙන්න ආකාරයි. මේ කවර ආකාරයකින් හෝ මේ පින්වත් අය බුදුගුණ භාවනාවේ නිරත වන්න මේ ඉදිරි තව පැය දෙක තුනක නැත්නම් පැය හතරක පහක කාලයේ මුල් සවස් කාලයේ තිස් පුරාම ඒ අසීමිත වූ මහා බුද්ධ ශක්තියට මේ අසංකේය වූ මහා ගුණස්කන්ධයට ඒ අපරිමිත වූ මහා ගුණ සාගරයට මායාදී මාර ධර්ම සත්‍යල වෙනවා. අපේ ක්ලේශ ධර්ම පහ වෙනවා, ඈත් වෙනවා, යට වෙනවා. අපේ සිත පිරිසිදු භාවයටපත් වෙනවා, සමාධිමත් භාවයටපත් වෙනවා. ඒ සමාධිමත් භාවය තුළින් අපට ඒකාන්තයෙන්ම භාවනාවට පරිබෝධ කර ධර්මයන් අයින් කරගෙන භාවනාව සාර්ථක වශයෙන් කරලා මේ භූමිය තුලදීම මේ සතිය තුලදීම ඕනේ නම් කෙනෙකුට පාරමී ශක්තියක් තිබේ නම් අමා මහ නිවනින් සැනසීමට පුළුවන්. එසේම වේවා කියලා මේ සෑම දිනාටම මම ආශිර්වාද කරනවා කුළුණු පෙරදරි හදකින්. හොඳයි, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා. යාවතකඤ්ඤයන් තාවතකඤ්ඤාණං තාවතකඤ්ඤයන් යාවතකඤ්ඤාණං කියලා බුදුරජාණන් වහන්සේගේ ඔය ගුණේට දීර්ඝ පාඨයක් තියෙනවා. යන්තා ලෝකේ ධර්මයක් නම් ඒකා බුදුරජාණන් වහන්සේගේ ඥාණය, බුදුරජාණන් වහන්සේගේ ඥාණය යන්තාද ඒකා ධර්ම තමයි නිය්‍ය ධර්ම, දත ධර්ම. ඉතින් නිය්‍ය කියන්නේ දත යුතුයි ප්‍රඥා ඇසින් කියන එක. ඒ සියලුම නිය්‍ය ධර්ම සංඛාර විකාර ලක්ෂණ නිබ්බාන සංඥාති මෙන්න මේ පහ පංචවිද කියන්නේ පස් ආකාර දතේ සියලුම ධර්ම අවබෝධ කළා කියන එකයි පංචවිද නියම මණ්ඩලයේ අවබෝධ කළා කියන්නේ. ඇති නේද ඒක? තේරුම හිත හිතා කියනවා නම් බොහොම හොඳයි. තේරුම නැතෝ කියනකොට සමාධිය ඇති වෙනවා. කල් යනකොට මේ තේරුම හිත හිතා කියන එකයි වඩා සුදුසු. එතකොට ඒකනයි ප්‍රඥාව වැඩ කරන්නේ. ඉස්සෙල්ලා කරන්නේ නම් ගුරුමේ ක්‍රමේ නම් මේකයි බුදුරජාණන් වහන්සේගේ පිළිමේ දේශ වරක් ඇස් දෙක ඇරලා බලන්න මෙනෙහි කරන ඊළඟට ඇස් දෙක පියාගෙන සිතින් බලනවා. නැවතත් ඇස් දෙක ඇරලා ඒක මෙනෙහි කරනවා. නැවතත් ඇස් දෙක පියාගෙන බුදුගුණ මෙනෙහි කරනවා. මේ විදිහට වරක් ඇස් දෙක ඇරලා අනිත් වර ඇස් දෙක පියාගෙන මෙනෙහි කරන්න කියලා ඒ ගුරුමේ බොහෝ තැන්වල උගන්වනවා. ඉතින් අපි නම් මේ බුද්ධ ප්‍රතිමාව දිහා බලන්න කරන්නට කියන්නේ එතෙන්දී සමාධිය ටිකක් ඇති වෙන්න යන කාලය ඈත් වෙනවා. ඔව්. එහෙම පුළුවන්. ඒ දෙවිදිහටම කරන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රශ්න. විතක්ක කියන එකේ සිංහල වචනේ වෙනයි. විතක්ක කියන එකේ පාලියෙන් අපි අදහස් කරන වචනේ වෙනසක් තියෙනවා. මම අද උදේ කිව්වේ විතක්ක ජයග්‍රහණය කරන්නට ඕනේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට නම් කියන නේද? විතක්ක ජයග්‍රහණය, වේදනා ජයග්‍රහණය, තීන මිද්ද ජයග්‍රහණය, නීවරණ ජයග්‍රහණය, ඊට අමතරව ක්ලේශ ජයග්‍රහණය කරන්න ඕනේ කියලා අපි කියවනේ. එතෙන්දී අපි විතක්ක කියවේ අපේ භාවනාවට පරිබාහිර වෙන්නේ වශයෙන් එන සියලුම සිතිවිලි වල. අපි විතර්ක ඇති වුණා කියලා කියන්නේ සිංහල භාෂාවෙන්. නමුත් නියම විතර්ක කියලා බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම පිටකයේ තියෙන විතක්ක චෛතසිකය කියලා එකක් තියෙනවා. ඒකෙදි කරන්නේ විතක්ක චෛතසිකයෙන් විතක්කයෙන් අරමුණට නැවත නැවත සිත යොමු කිරීම. ඒවා සාමාන්‍යයෙන් ධ්‍යාන සිත් වශී කරපු කෙනෙකුට ධ්‍යාන සිත් තියෙන කෙනෙකුට පහසුවෙන් දැනෙන්න පුළුවන්. එතන විතර්ක කියන්නේ නැවත නැවත අරමුණට සිත යොමු වීම. උදේ කීව විතක්ක ජයග්‍රහණය කිව්වේ ඒක නෙවෙයි අනවශ්‍ය සිතුවිලි සිංහල විතක්ක. මේක පාලි විතක්ක. මේ වහන්නේ මේ සංස්කාර කියන වචනේ තියෙන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා. ආනිඤ්ඤ කියන වචනේ තේරුම නොසැලෙන ස්ථාවර කියන අදහස. එතකොට ආනිඤ්ඤ කියන එක විස්තර කරන්නේ ආනිඤ්ඤ සප්පාය සූත්‍රයට අනුව බුදුහාමුදුරන්ගේ වචන විස්තර වලට අනුව නම් හතරවෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානයෙන් එහා තියෙන සියලුම අරූපාවචර ධ්‍යාන ගන්නවා. හරිද? අභිධර්මයේ ක්‍රමී හැටියට නම්
ආනිජ්ජ කියන්නේ රූපාවචර හැර අරූපාවචර සිත් ධ්‍යාන සිත් 4. මම අභිධර්මයේ ක්‍රමයට නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පාඨයට අනුකූලවයි උපත්වලට කටයුතු කරන්නේ. ඒක නිසා මම ආනිජ්ජ කියන එක විස්තර කරන්නේ 4 වෙනි ධ්‍යානයක් එයින් එහා තියෙන සෑම රූපාවචර ධ්‍යාන සිත් ආනිජ්ජයි. ඒවා කුසල. ගණේට ඇතුල් වෙන්නේ. රහත් නෝ කෙනෙක් කරනවා නම් ඒවා කුසල ගණේට ඇතුල් මේවා පුඤ්ඤාම සංඛාරය. අපි අර ටිකක් දුරට ඒක විස්තර කරන ආනිජ්ජ සංඛාරය. එහෙනම් බුද්ධත්වයට පත්වීම නිමාත්‍යහන මාර්ගයක පිළිවෙලින් ඇතිවීමක් නෙවෙයි කර්මස්සේ එකවර සිදුවීමක් කියලා. බුදුරජාණන් වහන්සේට මේ ධර්ම අවබෝධ වෙන ආකාරයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට ධර්මයේ අවබෝධ වෙනවා නම් බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණේ එසේමයි. උන්වහන්සේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඵලවලටපත් වෙලයි සම්මා සම්බුද්ධ කියන තත්ත්වයටපත් වෙනවා. සම්මා සම්බුද්ධ වෙනවා කියන්නේ රහත් ඵලයට ලබා ගැනීමයි. ඒ පිළිවෙලින් තමයි. හැබැයි එක තැනයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක තප්පරයක් ඇතුළේ මාර්ග 4යි ඵල 4යි වෙන්නේ. නමුත් ඒක අනුකුබ්බගාමි. එකකට පසු එකකට එකපාරටම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන එක නෙවෙයි. කර්මක්ෂය කළා කියන එක එතන අරහත් ඵලයෙන් තමයි සිදුවන්නේ. නමුත් විපාකස්සේ නෙවෙයි. කර්මක්ෂයයි විපාකස්යයි දෙකක්. ඊළඟට තව තියෙන ප්‍රශ්න. දැන් නම් හරියටම පැයක් ගත වුණා. දැන් අපි නතර කරනවා.